අද අපි කතා කිරීමට බලාපොරොත්තු වන්නේ ඩිපෝ පවුල් සැලසුම් ක්‍රමය ගැන ඔබේ දැනුම සහ ඔබ දැනගත යුතු දේ ගැන තමයි අපි කතා කරන්න යන්නේ. අපි මුලින්ම බලමු අපි අද කතා කරන්න යන දේ ගැන අන්තර්ගතය. මුලින්ම අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා මොකක්ද මේ ඩිපෝ පවුල් සැලසුම් ක්‍රමය, ඒත් එක්කම මේ එන්නතේ ක්‍රියාකාරීත්වය මොකක්ද, ඒ වගේම මේ එන්නත භාවිතයට සුදුසු වන්නේ කාටද, ඒ වගේම එන්නත විදිය යුතු දිනේ එනම් මාසික ඔසත්වීමත් සමඟ මොන දිනේද මේක පාවිච්චි කරන්න ඕන. ඒ වගේම මේ එන්නත නුසුදුසු පුද්ගලයන් ඉන්නවාද, ඉන්නවා නම් මේ කවුද, ඒත් එක්කම මේ එන්නත භාවිතයත් එක්ක අපට ඇති වාසි මොනවද කියලා තමයි අපි බලන්න යන්නේ. අපි මුලින්ම බලමු මේ එන්නත ගැන හැඳින්වීමක්. මෙය දීර්ඝකාලීන තාවකාලික නිවන පවුල් සැලසුම් ක්‍රමයක්. ඒත් එක්කම මේක අපි විදින්නේ උරහිස ආසන්නයේ ඇති මාංශ පේශිවල තමයි ප්‍රධාන විදින්නේ. මීට අමතරව කලවාශ්‍රිත මාංශ පේශිවලටත් විදින්න පුළුවන්. මේ එන්නතේ අන්තර්ගත වන්නේ මෙන්න මේ කියන ඩිපෝ මෙඩ්රොක්සි ප්‍රොජෙස්ටරෝන් ඇසිටේට් කියන සංයෝගය තමයි තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් එක ඩිපෝ එන්නතකින් පස්සේ ඊළඟ ඩිපෝ එන්නත දින 90කට පස්සේ තමයි, ඒ කියන්නේ මාස 3කට වරක්ම තමයි අපි මේක විදින්න ඕනේ. අපි බලමු මේකේ ක්‍රියාකාරීත්වය කොහොමද කියලා. මේ එන්නත නිසා ගැහැණු උදවියගේ ඩිම්බ මෝචනය වළක්වනවා. ඩිම්බ මෝචනය කියන්නේ මෙන්න මේ කියන්නා වූ මේ ඩිම්බ වලින් ඩිම්බ එළියට දාන්නේ නැහැ. ඒක වළක්වනවා. ඒත් එක්කම මෙන්න මේ කියන ප්‍රදේශයේ ගැබ් ගෙලෙහි ශ්ලේෂ්මලවල ඝනකම වැඩි කරනවා. එමගින් ශුක්‍රාණු ඉහළට ගමන් කිරීම වළක්වනවා. මේක තමයි මේ එන්නතේ ප්‍රධානම ක්‍රියාකාරීත්වය. අපි බලමු මේ එන්නත එතකොට කාටද සුදුසු. මේ එන්නත සුදුසුයි දරු ප්‍රසූතියකින් පස්සේ සති 6කට පස්සේ කිරි දෙන මව්වරුන්ට අපි මේක පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ස්ථීර පවුල් සංවිධාන ක්‍රමයකට යනතුරු තාවකාලීන පවුල් සැලසුම් ක්‍රමයක් ලෙස අපට මෙම ඩිපෝ එන්නත විදින්න පුළුවන්. ඊට අමතරව දරුවන් අතර පරතරයක් තබා ගැනීමට අවශ්‍ය වූ විටත් මෙන්න මේ කියන ඩිපෝ එන්නත පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව මේ ඊස්ට්‍රජන් අන්තර්ගත පවුල් සංවිධාන ක්‍රම නුසුදුසු පුද්ගලයන් ඉන්නවා. ඒ තමයි ගර්භාෂයේ එන්ඩොමෙට්‍රියම්, ඒ කියන්නේ ඇතුල් බිත්තියේ පිළිකා තත්ත්ව ඇති විට අපි ඊස්ට්‍රජන් වැඩිපුර දුන්නොත් මේක තව තව වර්ධනය වෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ කියන්නා වූ ඩිපෝ එන්නත විදිනවා පවුල් සැලසුම් ක්‍රමයක් විදිහට. ඊට අමතරව අපි දන්න ලෙඩක් තියෙනවා ඩීප් වෙයින් ට්‍රොම්බෝසිස්. ඒ කියන්නේ අපේ ඇඟේ ශිරා අවහිර වෙලා තියෙනවා, ලේ කැටි හිර වෙලා. එන්නේ ඒ පුද්ගලයන්ටත් මේ ඊස්ට්‍රජන් අපි දෙන්නේ. ඒ නිසා මේ අපි ඩිපෝ එන්නත පවුල් සැලසුම් ක්‍රමයක් ලෙස ඒ කට්ටිය පාවිච්චි කරන්නත් පුළුවන්. හරි, අපි ඊළඟට බලමු මේ එන්නත විදිය හැක්කේ කවදද, මොන දවසේද. මේක අපිට විදින්න පුළුවන් මාසික ඔසප් චක්‍රයේ පළමු දින 7 තුල ඕනෑම දිනයක් තුල අපිට විදින්න පුළුවන්. ඊට අමතරව අපි දරු ප්‍රසූතියක් කරලා ඉන්නවා නම් ඒ දරු ප්‍රසූතියෙන් සති 6කට පස්සේ තමයි අපි මේ පවුල් සැලසුම් ක්‍රමයට යන්න ඕනේ. ඊට කලින් කිරි දෙන මව්වරුන්ට අපි මේ සැලසුම් ක්‍රමය අනුමත කරන්නේ නැහැ. ඊට අමතරව බඩ තුල දරුවෙක් අපිට වෙන්න පුළුවන් මිස්කැරේජ් එකක්. ඒ කියන්නේ දරුවා මිය යන්න පුළුවන්. ඊට අමතරව අබෝෂන් එකක් වගේ වෙන්න පුළුවන්. එහෙම දෙයක් වෙලා දින 7ක් ගියාට පස්සේ තමයි ඒ 7 ඇතුළත අපිට මේ පවුල් සැලසුම් ක්‍රමයකට යන්න පුළුවන්. මේ ඩිපෝ එන්නත. හදිස්සියවත් අපි බලමු මෙන්න මේ මාසික ඔසප් චක්‍රයේ පළමු දින 7 තුල අපි මේ ඩිපෝ එන්නත ගත්තේ නැත්නම් අපට මොකද්ද කරන්න පුළුවන් විකල්පය. ඒ විකල්පය තමයි මේ එන්නත විදින ගමන්ම අපි දින 7ක් යන තෙක් වෙනත් පවුල් සැලසුම් ක්‍රමයක් පාවිච්චි කරන්න ඕනේ. ඒ කියන්නේ කොන්ඩෝම් වැනි වෙනත් පවුල් සැලසුම් ක්‍රමයකට අපි යන්න ඕන. අපි ඒ එන්නත විදන ගමන්ම කියන්නේ
දෙකක් පාවිච්චි කරන්න ඕන පවුල් සැලසුම් ක්‍රම. අපි ඊළඟට බලමු මේ එන්නත නිසා ඇතිවෙන්න පුළුවන් අතුරු ආබාධ මොනවද තියෙනවද, තියෙනවා නම් ඒ මොනවද කියලා බලමු. ඒ අතුරු ආබාධ තමයි මාසික ඔසප් වීමේ වෙනස්කම් සිදු වෙන්න පුළුවන්. ඒ වෙනස්කම් තමයි මද වශයෙන් රුධිරය පිටවීමක් වෙන්න පුළුවන්. ඊට අමතරව ඇතැම් උදවියගේ මාසික ඔසප් වීම සිදු නොවෙන්න පුළුවන්. සහ තවත් අයගේ වෙනදට වඩා වැඩි රුධිර පරිමාවක් ප්‍රමාණයක් පිට වෙන්න පුළුවන් මේ එන්නත නිසා. ඊට අමතරව සමහර අයගේ බර වැඩිවීමක්ද දක්නට ලැබෙනවා. මේකේ තවත් අතුරු ආබාධයක් තමයි දරුවෙක් බලාපොරොත්තුවෙන් මේ එන්නත නවත්තලා සමහර අය මාස 7ක් 12ක් පමණ යන තෙක් දරුවෙකු පිළිසිඳ නොගන්නත් පුළුවන්. ඒවා තමයි මේ එන්නතේ අතුරු ආබාධ. අපි ඊළඟට බලමු මේ එන්නත සුදුසු වන්නේ නැත්තේ කාටද කියලා, නුසුදුසු කාටද කියලා. ඒ තමයි රුධිර පීඩනය 160යි 100යි. ඊට වඩා වැඩියෙන් තිබ්බොත් අපි ඒගොල්ලන්ට මේ එන්නත විදින්නේ නැහැ. ඊට අමතරව දරුවාට සති 6ට අඩු, ඒ කියන්නේ කිරි දෙන මව්වරුන්ට සති 6ට වඩා අඩු දරුවෙක් ඉන්නවා නම් ඒත් අපි මේ ඩිපෝ එන්නත විදින්නේ නැහැ. ඊට අමතරව වෙනත් සංකීර්ණ ලෙඩ රෝග ඇති විටත් අපි මේ ඩිපෝ එන්නත විදින කලින් පොඩ්ඩක් හොයලා බලලා තමයි විදින්නේ. ඊට අමතරව ඇතැම් විට අපි නොදැනුවත්ව සමහර විට උස තුල දරුවෙකු පිළිසිඳගෙන ඉන්නවා. අපි ඒ අවස්ථාවේදී ඩිපෝ එන්නත දුන්නොත් හොඳ නෑ. ඒ නිසා අපි කවදාවත් දෙන්නේ නෑ. ඊට කලින් HCG පරීක්ෂාවක් කරලා මුත්‍රාවල නැත්තම් ලේවල HCG නෙගටිව් වුණොත් තමයි අපි මෙන්න මේ ඩිපෝ එන්නත දෙන්නේ. අපි ඊළඟට බලමු මේ ඩිපෝ එන්නත නිසා අපට ඇතිවන වාසි මොනවද කියලා. ඒ වාසි තමයි අනවශ්‍ය ගැප් ගැනීම් වලින් වළක්වනවා මෙන්න මේ කියන්නව ඩිපෝ එන්නත නිසා. ඊට අමතරව ගර්භාෂ එන්ඩෝමෙට්‍රියම්, ඒ කියන්නේ ඇතුල් බිත්තියේ පිළිකා තත්ත්ව ඇතිවීමත් අවම කරනවා මේ ඩිපෝ එන්නත මගින්. ඊට අමතරව ගර්භාෂයේ ෆයිබ්‍රොයිඩ් නැමැති ගෙඩි ඇති වෙන්න පුළුවන්. මේ ගෙඩි ඇතිවීමත් අවම කරනවා. ඊට අමතරව මේ ඩිපෝ එන්නත නිසා ගර්භාෂයෙන් පිටත වෙන්න පුළුවන් එක්ටොපික් ප්‍රෙග්නන්සිස් ඒ අවදානමත් අඩු කරනවා මේ ඩිපෝ එන්නත නිසා. හොඳයි. අද අපි කතා කරේ ඩිපෝ එන්නත, ඩිපෝ එන්නතේ වාසි, ඩිපෝ එන්නත කියන්නේ මොකද්ද? ඒ ඩිපෝ එන්නත නිසා ඔබට ඇතිවන අතුරු ආබාධ මොනවද? ඒ හැමදේම අපි කතා කරා. ඔබට තවත් මේ ඩිපෝ එන්නත ගැන දැන ගැනීමට යමක් අවශ්‍ය නම් කමෙන්ට් කරන්න පුළුවන්. ඒ වගේම ඉස්සරහටත් මේ වගේම වීඩියෝ තුලින් අපි ඔබ හමුවට එනවා. subscribe කරන්න අපේ channel එක Learn with Tips Your Doctor.